අපි අද කතා කරන්න යන්නේ ස්ටෝමේට් ඕඩර් මැනේජ්මන්ට් එකේ තියෙන ෆන්ක්ෂන්ස් ඉතාම ඉක්මනින් එහෙම නැත්නම් කෙටියෙන් අපි කතා කරන්න යන්නේ. අපි මුලින්ම බලමු ඩෑෂ්බෝඩ් එක දිහා. මේකේ ඩෑෂ්බෝඩ් එක ඔයාලට බලපු වෙලමට පේනවා. ඔයාලට ඉන්ක්වයරි සමරි එකක් මුලින්ම හම්බ වෙනවා. මෙන්න මෙතනදී ඔයාලට ඉන්ක්වයරිස් වල ටෝටල් එක ඊට පස්සේ ඉන්ටරෙස්ටඩ් ඉන්ක්වයරිස් වින් සහ ලොස් කියන විදිහට ඔයාලට අපි ඉන්ක්වයරිස් බෙදලා මේ ඉන්ක්වයරිස් වල තියෙන ප්‍රමාණයන් ඔයාලට බලා ගන්න පුළුවන්. දෙවෙනියාට සේල්ස් එක පැත්තට ගියාට පස්සේ ඔයාගේ සේල්ස් සමරි එකක් මෙතනින් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. වැලියු එක සහ ප්‍රසන්ටේජ් විදියට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ සයිඩ් එකට ආවට පස්සේ ඔයාලට top 10 cities ඒ කියන්නේ ඔයාගේ සේල් එක වැඩිම cities ටික ඔයාලට මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒතර මේ අනුව ඔයාලට පුළුවන් ඔයාගේ බූස්ට් ඉන් ඒ වගේ දේවල් ඔයාලට වැඩි කරන්න මෙන්න මේ ඩෑෂ්බෝඩ් එක අනුව. ඊළඟට ඔයාලට මෙතන පේනවා inquiry versus sales කියලා. ඔයාගේ sales සහ inquiries වල chart එකක් විදිහට. ඒ කියන්නේ last 30 days වල කොහොමද මේකේ හැසිරීම තියෙන්නේ කියලා ඔයාලට chart එකකින් බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතන පේනවා ඔයාලට inquiries එන්නේ එහෙම නැත්නම් leads එන්නේ කොහින්ද කියලා. මේවා store වලින්ද, Facebook ද, TikTok ද, WhatsApp ද මොන වගේද වැඩිපුර leads ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාලට මෙතනින් idea එකක් ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතනින් ඔයා වැඩිපුරම ඩිලිවර් කරන්නේ මොන courier කම්පැනියෙන්ද කියලා අපි delivery sync එකත් එක්ක එන dataත් එක්ක dashboard එකේ හම්බ වෙනවා. ඔයා මොන courier කම්පැනියෙන්ද වැඩිපුරම data එහෙම නැත්නම් ඔයාගේ sales ඔයා පවත්වාගෙන යන්නේ කියන එක. ඊළඟට category wise sales ඒ කියන්නේ ඔයාගේ product එකේ category එක අනුව වැඩිපුරම sale එකක් තියෙන්නේ මොන product ද කියලා ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. අවසාන වශයෙන් ඔයාලට හම්බ වෙනවා sales by payment method. ඒ කියන්නේ ඔයාගේ bank transfers ද වැඩිපුර එන්නේ card ද එහෙම නැත්නම් COD ද ඔයාගේ මොන payment method එකෙන්ද ඔයාට sale එක generate වෙලා තියෙන්නේ කියලා ඔයාට system එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ගොඩක් දේවල් වලට field එකක් හම්බ වෙනවා. මේ field එක use කරලා ඔයාට මේ dashboard වල තියෙන values ඔයාට වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. right. අපි ඊළඟට යමු දෙවෙනි function එකට. මේ function එකේදී එහෙම නැත්නම් user කියන function එකේදී ඔයාට පුළුවන් ඔයාගේ සිස්ටම් එකට අදාළ යූසර්ස්ලා ක්‍රියේට් කර මෙතනදී ඔයාට අලුතෙන් යූසර් කෙනෙක් නැත්නම් කැෂියර් කෙනෙක් මැනේජර් කෙනෙක් ඔයාට එනවා නම් ඒ කැෂියර් මැනේජර් ඔයාට පහසුවෙන්ම සිස්ටම් එකට ඇඩ් කරලා තියාගන්න පුළුවන්. ඒකත් එක්කම තියෙන අනිත් ෆන්ක්ෂන් එක තමයි යූසර් රෝල්. යූසර් රෝල් ෆන්ක්ෂන් එකේදී ඔයාගේ මැනේජර් කවුද, සේල්ස් කරන කෙනා කවුද සහ එයාලට තියෙන ෆන්ක්ෂන්ස් ඒ කියන්නේ එයාලට මොනවද වැඩ කරන්න පුළුවන්, මොනවද ඇක්සස් දෙන්න ඕනි, මොනවද ඇක්සස් දෙන්න ඕනේ නැත්තේ කියන එක මත ඔයාට යූසර් රෝල් ඩිෆයින් කර ගැනීමේ හැකියාව සිස්ටම් එකෙන් ඔයාලට ලැබලා දීලා තියෙනවා. ඊළඟට අපි යනවා contacts. ඒ කියන්නේ ඔයාගේ කස්ටමර්ස්ලා. ඔයාගේ අලුතෙන් එන කස්ටමර්ස්ලා නැත්නම් ඔයාගේ පරණ කස්ටමර්ස්ලා මේ හැම දෙනෙක්ම ඔයාට මෙන්න මේ ස්ක්‍රීන් එකේදී මෙතන add new customer කියන ෆෝම් එක පාවිච්චි කරලා සිස්ටම් එකට ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි ප්‍රොඩක්ට්ස් වලට ගියාට පස්සේ මේ ප්‍රොඩක්ට්ස් වලට කැටගරිස් හදලා ප්‍රොඩක්ට් වලට බ්‍රෑන්ඩ්ස් හදලා ඒ ප්‍රොඩක්ට් එකට අදාළ යුනිට් එක ඒ කියන්නේ මේවා ග්‍රෑම්ද කිලෝග්‍රෑම්ද කොහොමද සෙල් වෙන්නේ කියන එක බලලා මේ අනුව ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ට් සිස්ටම් එකට ඇඩ් කරගන්න. අපි ප්‍රොඩක්ට් කියන එකට ගිහිල්ලා මේ ලිස්ට් ප්‍රොඩක්ට් කියන එකට ගිහිල්ලා බලමු. ඔයාට මෙතන පේනවා සිස්ටම් එකට දැනට ඇඩ් කරලා තියෙන ප්‍රොඩක්ට්ස් මේ වගේ ඔයාට අලුත් ප්‍රොඩක්ට් එකක් සිස්ටම් එකට ඇඩ් කරගන්න ඕනේ නම් මෙන්න මෙතන තියෙන add new product කියන එකට ගිහිල්ලා ඔයාගේ අලුත් item එක සිස්ටම් එකට ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරමු inquiry එක ගැන. මේක තමයි ප්‍රධානම ස්ක්‍රීන් එක. මෙතෙන්ට ආපු ගමන් ඔයාලට පේනවා ඇති මේ කහ පාට වෙලා තියෙනවා සමහර ටිකක්, සමහර ඒවා රතු පාට වෙලා තියෙනවා. මේ කහ පාටින් පෙන්නන්නේ duplicate orders. ඔයාලට පේනවා ඇති මේ cursor එක මෙතෙන්ට ගියාම to open orders කියලා තියෙනවා. ඒ කියන්නේ මේ කස්ටමර්ගෙන් orders දෙකක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ sale නෙවෙයි inquiry. එහෙම නැත්නම් අපි කියන්නේ lead follow up කියලා. තාම follow up stage එකේ leads දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ රතු පාටින් පෙන්නන්නේ මේ කස්ටමර් බෑන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි black list කරපු කස්ටමර් කෙනෙක්ගෙන් තමයි මේ order එක ඔයාට place වෙලා තියෙන්නේ. එතකොට අලුතෙන් lead එකක් එනකොට නැත්නම් අලුතෙන් inquiry එකක් එනකොට ඔයාට මෙන්න මෙතන තියෙන new inquiry කියන එක පාවිච්චි කරලා ඔයාට පහසුවෙන්ම inquiry එකක් add කරගන්න පුළුවන්. මෙතන ඔයාගේ ඇඩ් කරලා ඉන්න කස්ටමර්ව සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයා අලුත් කස්ටමර් කෙනෙක් ගෑන් ඉන්නේ මෙතන add new customer කියලා ඇඩ් කරලා ඒ කස්ටමර්ව සිස්ටම් එකට ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. මම ඉන්න කස්ටමර් කෙනෙක් සිලෙක්ට් කරගන්නම්. අපි මෙතනින් ඔයාට පුළුවන් ඔයාගේ product details ඇඩ් කරගන්න. ඔයා sell කරන product එක මොකක්ද කියලා. මේකේ price එක automatically එනවා. ඔයාට මේවා change කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ order date එක, source එක, මේක Facebook ද මොන වගේද දෙන්නේ. මේක assign වෙලා තියෙන කවුද, business location එක, courier company මේ වගේ ගොඩක් details ඔයාලට add කරලා ඔයාලට inquiry එක system එකට add කර ගැනීමේ හැකියාව තියෙනවා.
මේ විදිහට ඇඩ් කරගත්ත ඉන්කෝර් එකක් අපි දැන් බලන්න යමු. අපි දැන් ඉන්කෝර් එකක් view කරලා බලමු. ඔයාලට පේනවා ඉතින් මෙතන උඩම ඉන්නවා දසුන් කියලා කස්ටමර් කෙනෙක්. ඒකට අදාළව අපි බලද්දී ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති icons තුනක් තියෙනවා. follow up info, add follow up blog and view. මෙන්න මේ තුන තියෙනවා. අපි මේකේ පළවෙනි එකට ගිහිල්ලා බලමු. මේකෙදි ඔයාලට follow up history එක බලා ගන්න පුළුවන්. අපි මේකෙදි follow up history එක ඔයාලට දීලා තියෙන්නේ. ඔයා next follow up එක කරද්දී ටග් ගාලා අපි මොනවද කලින් කස්ටමර්ත් එක්ක කතා කරේ කියන එක සහ කොයි දවස්වලද කතා කරේ කියන එක ගැන සරල අදහසක් නැත්නම් දල අදහසක් ලබා ගන්න තමයි අපි මේ follow up info එක shortcut එකක් විදිහට දීලා තියෙන්නේ. දෙවිදියට මේ තියෙන call icon එකෙන් ඔයාලට පුළුවන් follow up එකක් add කරන්න. කියන්නේ අපේ අලුත් follow up එක add කරන්න. මේ customer ගේ follow up status එක දෙන්න පුළුවන්, subject එකක් දෙන්න පුළුවන්, next follow up date එක සහ එහෙම නැත්නම් මේකෙදි අපි මොන හරි කතා කරගත්තා නම් මේ details ටික අපිට add කරලා save කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට පේනවා මෙතන තියෙනවා view icon එක. අපි යන් view එකට. view එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති follow up කියන එකේ ආපහු අපිට follow up history එක ලබලා දීලා තියෙනවා. මෙතන අපේ customer ගේ සම්පූර්ණ details ටික ඔයාලට හම්බ වෙනවා. order info කියන එකට ගියාට පස්සේ order එකට අදාළ සියලුම details ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන් order history එකට. order history එකට ගියාට පස්සේ customer ගේ order history එක අපිට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා order history එකේ දෙකක් සහ sale history එකේ එකක් තියෙනවා කියලා පෙන්නනවා. sale history එකට ගියාට පස්සේ මෙතන sales order එකක්. ඒ කියන්නේ මේ customer ට අදාළව තියෙන sales order එක. ඒ කියන්නේ sale එකක්. මේක job එක win වුණ details එක පෙන්නනවා. මෙන්න මේ වගේ details ගොඩක් පෙන්නනවා මෙතනදී. ඔයාලට job එක win වෙනවා නම් ඔයාලට convert as sale කියන option එක පාවිච්චි කරලා මේ job එක winning job එකක් විදිහට ඔයාලට convert කරගැනීමේ හැකියාව මෙතනදී ඔයාලට හම්බ වෙනවා. ඒතර මෙන්න මේ විදිහට තමයි අපි encore එකක් follow up කරගෙන යන්නේ. ඒ වගේම තව එක දෙයක් තියෙනවා. මෙන්න මෙතනත් ඔයාලට අපෝ add follow up එකක් හම්බ වෙනවා. අර එළියදී අපි කතා කරා වගේම ඉක්මනින් මේ customer ව follow up කරගන්න, එයාගේ follow up details ටික add කරගන්න option එකක් ඔයාලට මෙතනින් හම්බ වෙනවා. ඒතර මේ job එක win නම් ඔයාලට පුළුවන් මේක convert as a sale කියන option එක use කරලා මේක sale එකක් විදිහට convert කරගන්න. ඊට පස්සේ අපි යනවා මෙතන sales order කියන එකට. ඒ කියන්නේ අපි job එකක් convert කරාට පස්සේ මෙන්න මේ ටික ඔක්කොම වැටෙන්නේ මේ sales list එකට. ඔයාලට පේනවා ඇති මෙතෙන්ට තමයි අපි convert කරපු jobs ටික ඔක්කොම වැටෙන්නේ. අපි එක job එකක් encore එකකින් sale එකට convert කරගෙන යමු. මම encore එකට ගිහිල්ලා එතකොට ඔයාලට මෙතන තියෙනවා මේ උඩම තියෙනවා job එකක් දසුන් කියලා. ඒක convert කරගන්න විදි කීපයක් තියෙනවා. ඔයාලට මේ status එකෙන් මේක win කියන එකට ගේන්නත් පුළුවන්. නැත්නම් view එකෙන් ගිහිල්ලා convert as sale කියන එකෙන් ඔයාලට ගේන්නත් පුළුවන්. මම මෙතනින් convert as sale කරනවා. right. ඊට පස්සේ මේක automatically sales order list එකට මේක යනවා. දැන් ඔයාලට පේනවා ඇති උඩම තියෙන job එක අපි අලුතෙන් ගත්ත එක මේක courier company Royal Express. ඊට පස්සේ way bill number එකක් generate වෙලා නැහැ. packing status එක open. ඊට පස්සේ sync status එක තියෙන්නේ sync not started. ඒ කියන්නේ මේක courier company එකත් එක්ක sync වෙලා නැහැ. කියන්නේ courier company software එකකට මේක link වෙලා නැහැ කියලා තමයි අපිට කියන්නේ. අපි සාමාන්‍යයෙන් courier company software එකට link කරන්න කලින් අපි මොකද්ද කරන්නේ මේක initially මේක අපි pack කරගන්නවා. ඒක නිසා මම sales order එකේ මෙන්න මේ packing එකට එනවා. packing එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මේ order එක pack කරගන්න. එහෙම නැත්නම් මේ order එක deliver කරන්න පුළුවන් තත්ත්වයට ආවා කියන එක system එකට දෙන්න. මේදී packing status එක ඔයාලට පුළුවන් pack හරි ready to pack හරි කියන status එකට update කරගන්න. මම මේක pack කියන එකට update කරනවා. අප්ඩේට් කරලා ඔයාලට way bill එක print කරගන්න ඕනේ නම් මෙතන තියෙනවා ඔයාලට way bill එක print කරගන්න option එක. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ way bill එක print කරගන්න. right. මෙතනදී way bill එක print කරන්න යනකොට ඔයාලට පේනවා ඇති system එක කියනවා way bill එක print කරගන්න ඔයාලට way bill number එක නැහැ කියලා. ඒ කියන්නේ අපි මේක එක්ක manually enter කරන්න ඕනි. එහෙම නැත්නම් මේක courier company එකෙන් way bill number එක system එකට automatically connect කරගන්න ඕනි. මම මෙතනට ආපු නිසා අපි sync කරපු way bill number එකක්. ඒ කියන්නේ අපි දැන් automatically sync වෙලා තියෙන එකක way bill number එකක් තියෙන order එකක් අපි way bill එකක් බලමු. ඔයාලට පේනවා මෙන්න මේ වගේ way bill format එකක් අපි ඔයාලට ලබා දෙනවා මේ sync වෙලා තියෙන order එකකට. ඒතකොට මේ way bill එක print out එකක් අරගෙන ඔයාලට පුළුවන් මේක ඔයාගේ parcel එකට attach කරන්න. හරි. අපි ඒක කතා කරන්න කලින් අපි කතා කරන්න ඕනේ sync එක ගැන. ඒකට අපිට ඔප්ෂන් එකක් තියෙනවා මෙන්න මෙතන shipping list කියලා. මම යනවා මේ shipping list එකට. මේකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ අපේ උඩම තියෙන order එක නැත්තම් sync වෙලා නැති order එකට මේකට sync icon එකක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ view icon එකයි edit option එකයි ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම මෙතන sync icon එකක් තියෙනවා. දැන් මේ අපි කතා කරන account එක
අපි කුරිය කම්පැනියත් එක්ක කනෙක්ට් කරලා තියෙන නිසා අපිට පහසුවෙන්ම මෙන්න මේක ක්ලික් කරලා බල්ක් සිංක් එහෙම හරි නැත්තම් මෙන්න මේ අයිකන් එක හරි ක්ලික් කරපු ගමන් මොකද්ද වෙන්නේ මේක ඔටෝමැටිකලි සිංක් වෙනවා කුරිය කම්පැනි එකත් එක්ක. අපි මේක සිංක් කරලා අපි බලමු මේක සිංක් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මම මේක සිංක් එක බලා ගන්නත් එක්ක මම දැන් මුලින්ම කරන්නේ බල්ක් සිංක් එක ක්ලික් කරනවා. ඊට පස්සේ කන්ෆර්ම්ද කියලා අහනවා. මම කන්ෆර්ම් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපෙන් අහනවා මේක කම්ප්ලීට් වෙනකම් පොඩි වෙලාවක් ඉන්න කියලා කියනවා. සහ අපිට ඒකේ ඩීටේල් බලන්න ඕන නම් සිංක් හිස්ටරි පේජ් එකට ගෙනියනවා. අපි යන් සිංක් හිස්ටරි පේජ් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා අපේ සිංක් වෙලා තියෙන ඕඩ් එක. මම මේකේ view icon එකෙන් ඇතුළට යනවා. මේ view icon එකෙන් ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ order number එක job attempt එක මේක system එක පැත්තෙන් එන එකක්. ඊට පස්සේ අපේ කස්ටමර් ඉන්නවා ඩීටේල්ස් ටික තියෙනවා Royal Express එකට මෙන්න මෙතන waybill number එක දැන් ජෙනරේට් වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක sync එක සක්සස් වෙලා තියෙනවා. ඔයාලට පේනවා මෙතන sync එක හරි. ඔයාලට මේකේ waybill number එක මෙතනමුත් ඔයාලට print කරගන්න පුළුවන්. මෙතනින් select කරලා print කරගන්නත් පුළුවන් waybill එක. මෙන්න මේ විදිහට මෙතනිත් මේ waybill එක print කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේක පස්සේ බලන්න ඕන වුණොත් මෙන්න මෙතනක් තියෙනවා sync history කියලා. ඔයාලට මේ sync history එකේ බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ order එකක් ගත්තම මේ sync එක ඇතුළේ orders 20ක් එකපාර ඇවිල්ලා තියෙනවා. fully success වුණාම මේක sync successful කියලා එනවා. එක order එකක් හරි fail වුණා නම් මේක sync fail කියලා එනවා. ඊට පස්සේ ඔයාලට මේක view එකෙන් මේක ඇතුළට ගිහිල්ලා ඔයාලට මේ sync එක නාපව් resync කරගැනීමේ හැකියාවත් එහෙම නැත්නම් මේ details ඔයාලට change කරලා edit කරලා හරි මොනවා හරි කරලා sync කරගැනීමේ හැකියාව system එකේදී ඔයාලට හම්බ වෙනවා. මෙන්න මේ විදිහට තමයි sync එක වැඩ කරන්නේ. දැන් අපි බලමු මේක අපි දැන් මොකුත් ඒ කියන්නේ අපි courier partner එකේ පැත්තෙන් අපි මොකුත් කරේ නෑනේ. අපි දැන් බලමු courier partner එකේ software එකට log වෙලා මේක කොහොමද එයාගේ පෙන්වන්නේ කියලා. මම courier partner එකේ software එකට log වෙලා මම යනවා එයාගේ my order කියන section එකට. ඔයාලට my order කියන section එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන LK.2.37යි 37යි 1යි TR කියන order එක අපි sync කරපු order එක මේක ඔයාලට අපේ system එකත් එක්ක බලද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. LK.2.371යි TR කියන order එක තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙදි order number එක ඇවිල්ලා තියෙනවා. මෙතන IN47. ඒ කියන්නේ අපේ inquiry එකට අදාළ number එක පවා අපි පැත්තට sync කරලා තියෙනවා. ඔයාලට පහසුවෙන් දැනගන්න පුළුවන් වෙන්න. customer ගේ නමයි address එකයි city එකයි මේ පැත්තට sync කරලා තියෙනවා. customer ගේ නමයි address එක city එක මේ පැත්තට sync කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් Stormate OMS එක පාවිච්චි කරලා ඔයාලට පේනවා ඇති මම Excel එකක් download කරේ නෑ Excel එකක් import කරේ නෑ මම sync එක විතරයි කරේ. ඒ sync එක හරහා ඔයාගේ courier partner software එකට automatically ඔයාගේ order එක sync කරගැනීමේ හැකියාව මේකෙදි හම්බ වෙනවා. අපි ඉස්සෙල්ලා නවත්තපු තැනට ගියොත් මෙතන packing එකට ගියොත් ඔයාලට දැන් පේනවා ඇති packing එකට number එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට මෙතනදිත් පුළුවන් ඔයාගේ waybill එක print කරගන්න. නැත්නම් මේක pack කියන status එක ඔයාලට මේ වෙලාවෙදි අප්ඩේට් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට සම්පූර්ණ සිස්ටම් එකක් විදිහට ගත්තොත් මම සමරි කරොත් ඔයාලට ඉන්කෝරි එකට ඇවිල්ලා ඔයාලට ඔයාගේ ඕනම ඉන්කෝරි එකක් සිස්ටම් එකට ඇඩ් කරගැනීමේ හැකියාව, ඉන්කෝරි එකක් ෆලෝ අප් කිරීමේ හැකියාව, ඩුප්ලිකේට් ඕඩර්ස් අයිඩෙන්ටිෆයි කරගැනීමේ හැකියාව, කස්ටමර් බෑන් කරන එක කස්ටමර් කෙනෙක් බ්ලැක් ලිස්ට් කිරීමේ හැකියාවත් එක්ක ක්වික් ෆලෝ අප් එකක් එක්ක ඔයාලට සම්පූර්ණ මොඩල් එකක් හම්බ වෙනවා ඉන්කෝරි මැනේජ්මන්ට් වලට. ඉන්කෝරි එකක් සේල් එකකට කන්වර්ට් කරාට පස්සේ ඔයාලට පහසුවෙන් ඔයාගේ courier partner software එකත් එක්ක මේක sync කිරීමේ හැකියාව ඔයාලට හම්බ වෙනවා. sync එකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට ඒක edit කරලා ඒ sync එක හදලා ඔයාලට resync කිරීමේ පහසුකම් මේ system එකෙන් හම්බ වෙනවා. ඒ වගේම ඔයාගේ waybill එක print කරගැනීමේ හැකියාවත් ඔයාලට මේ system එකෙන් හම්බ වෙනවා. සහ මේක pack කරාද මේක delivery එකට pack කරාද නැද්ද කියන එකත් ඔයාලට මේ system එක හරහාම ස්ටේටස් එකක් හරහා චේන්ජ් කරලා ඔයාලට අප්ඩේට් කරගැනීමේ හැකියාව හම්බ වෙනවා. අවසාන වශයෙන් sync history page එකට ගියාට පස්සේ ඔයා ඔක්කොම කරපු sync එක කියන්නේ Excel එකක් download කරන්න නැතුව Excel එක download කරලා import කරන්න නැතුව කරපු මේ sync ටික automatic sync ටිකේ ඔයාලට සම්පූර්ණ history එකක් හම්බ වෙනවා. ඔයාලට ඕනම decision එකක් ගැනීමේදී ඔයාලට මොන හරි sync වෙලාද නැද්ද මේ දේවල් බලා ගන්න. සහ අවසාන වශයෙන් මෙතනක් තියෙනවා print icon එකක්. ඔයාලට මේකෙදිත් මේක ඇතුළටවත් යන්න නැතුව මේක ඇතුළේ තියෙන sync එකට අදාළ ඔක්කොම waybill ටික ඔයාලට එකපාර print කර ගැනීමේ හැකියාව පවා මේ system එකේ හම්බ වෙනවා. මෙන්න මේ විදිහට තමයි Stormate order management system එක design වෙලා තියෙන්නේ. ඒ features ගොඩක් ඉදිරියේදී add වෙනවා. ඒ add වෙන features ටික අපි
ඉස්සරහට කතා කරමු. ඒතර මේක තමයි අපේ ස්ටෝමේට් ඕඩර් මැනේජ්මන්ට් සිස්ටම් එකේදී මේ version එක වෙනකන් තියෙන features ටික. ඔයාලට මේක free try කරලා බලන්න පුළුවන්. ඔයා අපිට කතා කරන්න. අපි කතා කරලා ඔයාලා trial version එකක් අරගන්න. ඒ trial version එක ඔයාලා experience කරලා ඔයාලට හොඳයි නම් ඔයාලට පුළුවන් payment plan එකක් එක මේ system එක පාවිච්චි කරන්න යන්න. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ස්තුතියි.